සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා චිලි ෆාමින් ශ්‍රී ලංකා මගේ YouTube channel එකට. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ ගෙනාවා කොහොමද පස් මාධ්‍ය හදාගන්නේ, ඒවා UV බෑග් වලට පුරවගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ තියෙන්නේ මම පස් මාධ්‍ය පුරවගත්ත UV බෑග් ටික. මෙතන තියෙනවා කවර 100ක්. ඉතින් මම මීට අමතරව තව කවර 16ක් වගේ ප්‍රමාණයකට පුරවගෙන තියෙනවා පස් මාධ්‍ය. ඒක වෙනම තියලා තියෙන්නේ. ඒකට බෙල් පේපර් හිටවීම සඳහා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. ඉතින් අපි අද කරන්න යන්නේ අර පුරවාගත්ත පොට් වලට දිලීරනාශක දාගන්න. මම ඒ සඳහා භාවිතා කරන්නේ කැප්ටාන් කියලා දිලීරනාශකය. මම මේ කැප්ටාන් එක එකතු කරන්නේ වතුර ලීටර් 120කට. මොකද මගේ පොට් තියෙනවා 116ක්. අපි දිලීරනාශක යොදනකොට අවම වශයෙන් එක පොට් එකකට ලීටර එක වගේ ප්‍රමාණයක්වත් එකතු කරන්න ඕනි. ඒකයි මම වතුර ලීටර් 120ක වගේ ප්‍රමාණයක් ගත්තේ. මේ මිශ්‍රණය හදාගන්නකොට අපි මේ වතුර එකට දාපු කැප්ටාන් එක හොඳට කලවම් කරගන්න ඕන. හොඳට මිශ්‍ර වෙන්න ඕනි. ඊට පස්සේ තමයි අපි මේවා පොට් වලට එකතු කරන්නේ. හරි, දැන් අපි බලමු දිලීරනාශක කොහොමද පොට් වලට එකතු කරගන්නේ කියලා. මම මේ සඳහා දිලීරනාශක දාන්න ගත්තේ ලීටර් එකමාරක බෝතලයක් කපලා ඒක ලීටර ප්‍රමාණයට හදාගෙන එකෙන් එකක් තමයි හැම පොට් එකකටම එකතු කරේ. අපි මේ පොට් වලට දිලීරනාශක එකතු කරගන්න එක හේතුවක් තමයි අපි පැලයක් මේ පොට් එකේ හිටවා ගත්තාම ඒ පැලේට කුඩා අවධියේදී එන්න පුළුවන් දිලීර රෝග, බැක්ටීරියා රෝග වගේ දේවල් අවම කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම බෙල් පේපර් හිටවන්න හදාගත්ත වගාමලු 16. ඔයාලට මම බෙල් පේපර් හිටවන්න එක ගැනත් සැරින් සැරේට අලුත් වීඩියෝ අරන් එන්නම්. ඉතින් මම දැන් මේ පොට් දෙක තුනෙන් දිලීරනාශක දාලා ඉවර වෙනවා. මම අද ඔයාලට ගෙනාවේ කොහොමද අපි මේ වගාමල්ලට දිලීරනාශක එකතු කරගන්නේ කියන එක. එතකොට දැන් අපි මේ දිලීරනාශක මේ පොට් වලට එකතු කරලා හරියටම පැය 24කට පස්සේ තමයි අපි පැලයක් හිටව ගන්න ඕනි. ඊට කලින් අපි පැල හිටවන්නේ නැහැ. හරියට අඩුම මේක දවසක් තියෙන්න ඕනි. ඊට පස්සේ තමයි පැල හිටවන්නේ. ඉතින් මම ඔයාලට ආයේ පැල හිටවන අලුත් වීඩියෝ එක හෙට දවසේ අරන් එන්නම්. එතකන් ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් ආවම ඔයාලා නරඹන්න පුළුවන්. මම හෙට අනිවාර්යෙන් ඔයාලට පැල හිටවන එක ගැන වීඩියෝ එක අරන් එනවා. එතකන් ඔක්කොටම සුබ දවසක්.